Satu karate namaskar. මේ භාග්‍යවත්තෝ අරිහත්තෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. දෙවනුවද ඒ භාග්‍යවත්තෝ අරිහත්තෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. මම වැඳ නමස්කාර කරමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තතියම් පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම් පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම් පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්ඡපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ සරණ සහිත වූ පංචශීල ධර්මය මේ ජීවිතයේ ආපත පිණිසද පරලොව සුගතිය පිණිසද නිවන් අවබෝධය පිණිසද හේතු වේවා. වාසනාම වේවා. සතු අපේ කොට තුනුරුවන් වන්දනා කරමු. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සාන බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝ හිති. සුපටිපන්නෝ භගවතා
මේ පින්කම පවත්වන්නට යෙදෙන්නේ. අද දින උපන් දිනයේ සමරණේ හසිත කුමාර මහත්මයාටත් අචලා මංජලා සිහිනි හසිත කුමාර මහත්මයාටත් සිහිනි මහත්මියටත් කියන ඒ අයට ආශිර්වාද කිරීමටත් මේ මාස 5 වන දින උපන් දිනය සමරන්නට යෙදුනේ සඳමාලි ජයසූරිය මහත්මිය අචලා මංජලා මහත්මිය අයටත් ආශිර්වාද කිරීමටත් සහ සම්බන්ධ වෙලා ඉන්නේ සෑම සිළු දෙනාටම ආශිර්වාද කිරීමත් කියන උදාාරතර අරමුණ ඇතිය තමයි අද මේ විදිහට බෝධි පූජාමය පින්කම පවත්වන්නට යෙදෙන්නේ. හොඳයි එහෙනම් ඒ සකස් කරගත්තා වූ මල් පහන් සුවඳ ආදී පූජාවන් ලෞතර බුදුරජාණන් වහන්සේටත් උන්වහන්සේට උතුම් වූ බුද්ධත්වය ලබා ගැනීමට සෙවණ දුන්නා වූ ඒ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධිරාජාණන් වහන්සේටත් පූජා කරමි පූජා වේවා කියන හැඟීමෙන් සාදුකාරයක් දීලා මේ විදිහට කියමු. මාගේ ධර්ම ස්වාමීයෝ ලෞතර බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ සේක. සියලු කෙලෙස් සතුරන් නැති කළ සේක. සියලු පාපයන්ගෙන් මිදුන සේක. රහසින්වත් පව් නොකළ සේක. සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට අතිශයින්ම සුදුසු වන සේක. මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තා වූ ලෞතර බුදුරජාණන් වහන්සේට මේ මල් පහන් සුවඳ දුම් යනාදී පූජාවන් පූජා කරමි. පූජා වේවා පූජා වේවා පූජාව වේවා. නිවේදයාමි සම්බුද්ධං විතරාගං මහා මුනිං නිමන්තයාමි සුගතං ලෝකජෙට්ටං නරාසබං යාවතා භගවා ලෝකේ තිට්ඨේය තව සාසනං තාවතා පතිගන්හාතෝ පූජා ලෝකානුකම්පයා ඝනසාරප්ප දිත්තේන දීපේන තම දන්සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනා හංගන්ධේන පූජයාමි තථාගතං වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සම්පතිං පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලභාමි මොක්ඛං උප්පම්මිලායාති යථායි ධම්මේ කායෝ තථායාති විනාශ භාවං
බව ලබා ගැනීම සඳහා සෙවන දුන්නා වූ ජය ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේට මේ සියලුම පූජාවෝ අපගේ ජීවිතවලට පැමිණ තිබෙන්නා වූද මතුවට පැමිණිය හැක්කාවූද සියලු අපල උපද්‍රව ලෙඩ රෝග ඇස් වහ කට වහ මාරක බාධක අනවින බන්ධන සතුරු උපද්‍රව යන මේ සියලුම උවදුරු දුරු කර
සජ්ජායනා කරමු. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්ඛෝ උචෝච සෝචෝච සුවචෝ චස්ස මුදෝ අනති සන්තුස්සකෝච සුබරෝච අප්පකිච්චෝච සල්ලෝක වුත්තේ සන්තින්ද්‍රියෝච නිපකෝච අප්පකප්පෝ නචකුත්තං සමාචරේ කිංචයේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යං සුඛිනෝ වාකේමිනෝ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා ඒකේචි පාන භූතත්ති තසා වාතාවරාවා අනවසේ දීඝාවා හේමහන්තාවා මජ්ජිමා රස කානුක තූලා දිට්ඨාවා ඒව අත්තිට්ඨා ඒච දූරේ වසන්ති භූතාවා සම්භවේසීවා භවන්තු සුඛිතත්තාන පරෝ පරන්නිකුද්දේත නාති මඤ්ඤේත කත්ත චිනං ව්‍යාරෝසනා පටිග සංඥානාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡේය මාතා යතානියම් පුත්ත ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ වම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ එත්තං ච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමා උද්දං අතෝ ච තිරියං ච අසම්බාධං අවේරං තිත්තං ච සයනෝ වායාව තස්ස විගත විද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදම දිත්තේං ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍යගේ නයි චාතු ගප්පසෙය්‍යං පුනරේති තේන සච්ච වචේන දුක්ඛා භයාරෝගා උපසමෙන්තු තේන සච්ච වචේන ග්‍රහරෝසෝ විනස්සතු ඒතේන සච්ච වචේ සුඛේ දීඝායුකෝ භව දෙවියන්ටත් මළගිය ඥාතීන්ටත් පින්දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්තියෝ පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ තෙරුවන් සරණයි කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම්මේ බන්තේ භූරි පඤ්ඤේ තථා කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම්මේ ධම්ම සම්දිත්තික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම්මේ සංඝ සුපටිපන්න නිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු සාදු සාදු. දැන් හොඳයි එහෙනම් මේ ආකාරයට බෝධි පූජාවෙන් පින්කමක් තියාගෙන රැස් කරගන්නට යෙදුනා සියලුම පුණ්‍ය ධර්මයෝ ප්‍රථම කොට අපවත් සම්බුද්ධ ශාසනයත් මේ ලෝකයක් මේ පින්වත්තුන්ට ආරක්ෂා කරන්නා වූ ගම්භාර උදල්පේ ශාක්‍ය මහේශාක්‍ය ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සියලුම දේවතාවුන් වහන්සේලාට පින් පඳුරක් වශයෙන් අනුමෝදන් කරමු. අනුමෝදන් වනු ලැබෙත්වා. ඒ පින් අනුමෝදන් වෙන්නේ දෙවියෝ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවන් සම්පත් ලබා ගනිත්වා. ප්‍රථම පුණ්‍යානුමෝදනාවෙන් අතිකතර චිත්ත සන්තුෂ්ටි භාවයට පත් වූවා වූ දෙවියන්ගේ දිව්‍ය තේජානුභාවයෙන් බුද්ධ ආදී රත්නත්‍රේ පීඨානුභාවයෙන් 84000ක් ධර්මස්කන්ධ ස්පර්ශ කරන්නට යෙදුනා වූ
සතර දළදා වහන්සේලාගේ අනුභවයෙන් අද දින උපන් දිනයේ සමරණේ හසිත කුමාර මහත්මයාටත් සීනි මහත්මියටත් මේ මාසයේ 5 වන දින උපන් දිනයේ සමරන්නට යෙදුනේ සඳමාලි ජයසූරිය මහත්මිය අචලා මංජුලා මහත්මිය යන අයටත් මේ බෝධි පූජාවට සහ සම්බන්ධ වුණා වූ මේ සෑම සිළු දෙනාටත් මගේ ආදරණීය පියාණන්ටත් නැන්දාටත් මේ රැස් කරගන්නට යෙදුණා වූ මේ පූජාමය පින්කමේ ආශිර්වාදයේ අනුභවය එකසේම ලැබේවා. එසේ ලැබීමෙන් මේ සෑම සිළු දෙනාටම තිබෙන්නා වූ ඇස් සහ කටවහල් දෝෂ මාරක බාධක සතර උපද්‍රව නැගෙන බන්ධන ආදී දෝෂයන් නැත්නම් ඒවා හික්මවන කෙසේ වෙත්වා දානකේ නරකේ රක්ෂා කටයුතු කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක සඵල භාවයට පත්වෙත්වා. අවසානයේ මේ සෑම සිළු දෙනාම ප්‍රාර්ථනා කරන බෝධියකින් කෙලවර සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත් යන සතර මාර්ග සතර ඵලයට පැමිණ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සසර ගමනින් එතෙර වීමට මේ පුණ්‍ය ධර්මය හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියමු. ඒ වගේම තමන් නමින් නැසීමේ පරිලයන්ට යෙදුණා වූ වර්ග පරම්පරාවක ඥාති සමූහයාටත් මේ පින්පෙත් අනුමෝදන් කරමු අනුමෝදන් ලැබෙත්වා. පින් අනුමෝදන් වෙමින් ඒ ඥාතීන් අභව ස්ථානවල උත්පත්තිය ලබා ඇතනවා වායෙන් අත මිදී සුගතිගාමී ස්ථානවල උත්පත්තිය ලබත්වා. ඔවුන් සුගතිගාමී ස්ථානවල ඇතනම් ඔවුන්ගේ සැප තව තවත් වැඩි වර්ධනය වෙත්වා. අවසානයේ සෑම සිළු දෙනාත් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවන් සම්පත් ලබා ගනිත්වා කියලා සාදු කියමු. වන්දනා කරගමු. අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු. උතුම් බුදු බණ නිරන්තරයෙන් දෙසෝ දළදා සමිදු සරණයි නුවන් සනහන කැලණි මියුගුණ සෑරදුන් සිලෝ මිනෙහි සරණයි සමන්ගිර හිස පහන් කරමින් තැබූ මුනි සිරි පතුලේ සරණයි නිවන් දක්නා ජාති දක්වා ඔබ සැමට තුනුරුවනේ සරණයි උදාවන හිරු සැඟව ගොස් යලි නැගෙන තොරු බුදු හිමිගේ සරණයි හදා